ලෝකයක් ආදරය කරන චීන ටෙලිනාට්‍ය කලාවේ අහිංසක වගේම දඩබ්බර චරිත රසකට පණ පොවන ඇය බයිලු. අද වන විට මිලියන සංඛ්‍යාත රසික පිරිසකගේ හදවත් දිනාගෙන ඉන්න මේ සුපිරි තරුවගේ ගමන ඒ තරම් ලේසි එකක් වුණේ නැහැ. අද අපි කතා කරමු ඇය කොහොමද සාමාන්‍ය ගැහැණු ළමයෙකුගේ ඉඳලා ආසියාවේ ජනප්‍රියම නිලිය දක්වා මේ ගමන ආවේ කියලා. අනුහතරේ සැප්තැම්බර් 23 වෙනිදා චීනයේ ජියන්සු වල උපන් ඇයගේ සැබෑ නම බයි මෙන් යාන්. ඇය කුඩා කාලයේ ඉඳන්ම K-pop කලාවට ගොඩක් ආදරය කළා. කොතරම්ද කියනවා නම් ඇය 2012 වසරේදී දකුණු කොරියාවේ SM Entertainment ආයතනයේ ඔඩිෂන් වලට සහභාගී වෙන්නේ ගායිකාවක් වීමේ ලොකු බලාපොරොත්තුවෙන්. නමුත් ඇයව එතනදී ප්‍රතික්ෂේප වෙනවා. ඒ බිඳුණු හිතත් එක්ක ඇය නැවත චීනයට ඇවිත් නිරූපිකාවක් විදිහට තමන්ගේ ගමන අලුතින්ම ආරම්භ කරනවා. ඇයගේ දක්ෂතාවය හඳුනගත්ත හුවාන්යු ආයතනය 2016 වසරේදී ඇයව රංගනයට හඳුන්වා දෙනවා. ඇය මුලින්ම ජනප්‍රිය වෙන්නේ The Legends නාට්‍යයේ දඩබ්බර ෂියායෝ ලෙසයි. ඉන්පසු ඇය අර්සෙනල් මිලිටරි ඇකඩමියෙහි පිරිමි ළමයෙක් විදිහට වෙස් බලාගෙන කරන රංගනයේ රසිකයන් පුදුමයට පත් වුණා. ඇය නිකම්ම ලස්සන මුහුණක් විතරක් නෙවෙයි ඕනෑම අභියෝගාත්මක චරිතයක් කරන්න පුළුවන් දක්ෂ නිලියක් කියලා එතනදී ඔප්පු කළා. ඇයගේ රංගන ජීවිතේ රන් අකුරෙන් ලියවුණු කාලය උදා වෙන්නේ 2021 වසරේදී. One and Only and Forever and Ever නාට්‍ය හරහා ඇය මුළු ලෝකයම හැඬෙව්වා කිව්වොත් නිවැරදි. ඉන්පසුව 2023 දී විකාශනය වුණු Till the End of the Moon නාට්‍යයේ ඇයව චීන සිනමාවේ රචනක් බවට පත් කළා. ඇයගේ හැඟීම්පර රංගනය නිසාම ලෝකයේ විවිධ රටවල ඇයට විශාල රසික පදනමක් නිර්මාණය වුණා. ටෙලිනාට්‍යවල මොන වගේ චරිත රංගපෑවක් සැබෑ ජීවිතයේදී බයිලු කියන්නේ හරිම විනෝදකාමී කෙනෙක්. කීප් රනින් වගේ රියැලිටි වැඩසටහන් බලන ඕනෑම කෙනෙකු ඇයගේ අව්‍යාජ සිනහවට ආදරය කරනවා. ඇය තමන්ගේ රසිකයන්ට ගොඩක් ලෙන්ගතුයි. වගේම හැම වෙලේම උත්සාහ කරන්නේ අනිත් අයව සතුටින් තියන්නයි. අසාර්ථක වීම මැදි නැගී සිටි බයිලු කියන්නේ අද දහස් ගණනක් තරුණියන්ට ලොකු ආදර්ශයක්. ඉතින් ඔබ වඩාත්ම කැමති ඇයගේ නාට්‍ය මොකක්ද? The Legends ද නැත්නම් Till the End of the Moon ද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් තොරතුරු දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. That is where I spy on you when you box up a